ඔන්න ළමයි මගේ එකේ අඩිය ඇලුනා. ගන්නවා. අද ඔන්න වීඩියෝ එකේ මට මේක කරගන්න බැරි වුණා. මම ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා ඉතා ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට මගේ kitchen එකෙන් අරගෙන ආවිල්ලා තියෙන්නේ ඉතාම රසවත් පුඩින් ලොවේ රජු කියන්න පුළුවන් බටර් ස්කොච් පුඩින් එකක් කොහොමද හදන්නේ කියලා පෙන්වන්න තමයි මම අද ආවිල්ලා ඉන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේ රසවත් පුඩින් එක හදාගන්නේ කොහොමද, ඒ වගේම මොනවද අවශ්‍ය කරන්නේ කියලා. අද මම මේ පුඩින් එක හදන්න පොල් කිරි තමයි අරගෙන තියෙන්නේ. ඉතින් බලමු පොල් කිරි වලට අමතරව තව මොනවද අරගෙන තියෙන්නේ කියලා. මෙතන මම පොල් කිරි අරගෙන තියෙනවා මිලිලීටර් 350. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 5ක්, බටර් අරගෙන තියෙනවා ග්‍රෑම් 60ක්. ඔයාලට මෙතන බටර් වගේම මාජරින් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වුණාට බටර් ස්කොච් එකේ රසය එන්න නම්, නියම රසය එන්න නම් බටර්ම තමයි ගන්න ඕනේ. බටර් හදිස්සියේ ගෙදර නැත්නම් ඔයාලා මාජරින් දාලා ගන්න, අරගෙන හදලා රස බලන්න. ඊට පස්සේ ඔයාලා තියෙන වෙලාවක බටර් දාලා හදලා බලන්න. ඊට අමතරව අරගෙන තියෙනවා සීනි අරගෙන තියෙනවා ග්‍රෑම් 150. තව මම වැනිලා තේ හැඳි 1/2ක් දානවා. ඒ වගේම ලුණු පින්ච් 1-2 ඒ වගේ වැඩි කරගන්න දාලා තමයි හදන්නේ. හරි, අපි දැන් බලමු මුලින්ම මොකද්ද කරගන්න ඕනේ කියලා. අපි ඉස්සෙල්ලාම අපේ මේ පොල් කිරි ටික රත් කරගන්න ඕනේ. උණු කරගන්න ඕනේ. මම ඒක වීඩියෝ එකට ගේන්නේ නෑ. ඒක කවුරුත් කරගන්න දන්නවනේ. ඔයාලා ඉස්සෙල්ලාම පොල් කිරි ටික රත් කරලා තියාගන්න. ඊට පස්සේ අපි බටර් ස්කොච් සෝස් එක හදාගමු. අපි පොල් කිරි ටික උණු කරලා පැත්තකින් තියලා ඊට පස්සේ අපි අපේ බටර් ස්කොච් සෝස් එක හදාගමු. ඒකට ඔයාලා ගත්ත සීනි ටික දාගෙන මේකට වතුරත් ඔයාලා මේස හැන්දක් විතර එක් කරගන්න. මොකද මේක කරවුනොත් ඉතරහ එන හින්දා එහෙම කරගෙන අපි මේක කැරමල් එකක් වගේ කියන්නේ මේක සීන් ටික දිය කරගන්න ඕනේ සාමාන්‍ය පොඩි බ්‍රවුන් පාටක් එනකන්. ඔයාලගේ පොල් කිරි එක රත් කරගන්නකොට ඔයාලා ඒක කැටි ගැහෙන්න උකු වෙන්න දෙන්නේ නැතුව රත් කරලා තියාගන්න. ඉතින් ඒක රත් කරලා නිවෙන්න ඉස්සෙල්ලා අපි ඉක්මනට මේ සෝස් එක හදා ගන්න ඕනේ. මොකද මේ සෝස් එක අපි දිය කරගන්න ඕනේ මේ පොල් කිරිත් එක්ක. ඉතින් රස්නෙට සෝස් එක තියෙද්දි පොල් කිරි එක නිවිලා තිබ්බොත් මේ සෝස් එක කැටි ගහන අපිට ගොඩක් වෙලා ඊට පස්සේ ආය මේක ලිපේ රත් කරන්න ඕන. අන්න ඒ හින්දායි මම පොඩ්ඩක් ඔයාලා ගන්න පොල් කිරි නම් එහෙම නැත්නම් එළ කිරි නම් නැත්නම් පින් කිරි නම් ඒක පොඩ්ඩක් රත් කරගන්න කියන්නේ. ඔන්න අපි සීනි ටික උණු වෙලා සාමාන්‍ය බ්‍රවුන් පාටට ඇවිල්ලා තියෙනවා. අපි මේ වෙලාවේ අපේ බටර් ටික එක් කරගමු. ඔයාලා ලිප ඕෆ් කරලා ඉවරලා මේකේ බටර් ටික දිය වෙන්න අරින්න. ඔයාලා බටර් ටික හොඳටම දිය වුණාට පස්සේ දැන් මේකට ඔයාලා රත් කරගත්ත ඔයාලගේ පොල් කිරි ටික එක් කරලා හොඳට මේක හැදි ගන්න. පොල් කිරි මේකයි ඔයාලා කැටි ගැහුනොත් මේක පොඩ්ඩක් ආය රත් කරගන්න ලිප ඔන් කරලා නැත්නම් හොඳට මේක දිය කරලා මේක නිවෙන්න තියන්න ඕනේ. ඔයාලා ඉතින් පොල් කිරි එක කැටි ගැහෙන්නේ නැති වෙන්න උණු කරගන්න. දැන් ඔයාලගේ බටර් ස්කොච් සෝස් එකයි පොල් කිරි එකට ඔයාලා මික්ස් කරගත්තානේ. එන්න ඒක දැන් රස්නෙනේ. දැන් ඒක නිවෙනකන් ඔයාලා ගත්ත බිත්තර ටික ගහ ගන්න ඕනේ. මේක ගොඩ පෙනෙනකන් ගහන්න. අපි විනාඩි 2ක් විතර වගේ තමයි උපරිම ගහගන්නේ. ගොඩාක් ගහගත්තොත් අපි අර පුඩින් එකක එන ඒ සොෆ්ට් එක ඒක නැතුව යනවා. ඉතින් ඔයාලා මේක බීටර් වලින් එහෙම ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වගේ ගෑරුප්පුකින් හරි එහෙම නැත්නම් විස්කේකින් වගේ ගහගන්න. මේකට ඔයාලා වැනිලයි ලුණුයි එක් කරගන්න. ඔයාලා වැනිලා තේ හැඳි 1/2ක් එක් කරගන්න. ලුණු තේ හැඳි කාලා මේ තියෙන්නේ කාලේ හැඳ තේ හැඳි කාලක් එකතු කරගන්න. ඔයාලා වැඩිපුර බිත්තර කිරි අරගෙන හදනවා නම් ඒ අනුව ඔයාලා ඒ ගන්න ප්‍රමාණය ඔක්කොම වෙනස් කරගන්න ඕනේ. අපේ බිත්තර එක දැන් ඇති විනාඩි 1/2ක් විතර මම හොදට
ගසාගෙන තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා හදාගත්ත මිශ්‍රණයට මේක එක් කරගමු. අපි දැන් බිත්තරයි අපි හදාගෙන තියෙන බටර් ස්කොච් සෝස් එකත් එක්ක කිරි එක එක් කරගත්තේ දෙක හොඳට මේක මිශ්‍ර වෙන්න අපි අයිත් මේක විනාඩියක් විතර මේ වගේ මිශ්‍ර කරගන්න ඕන. මේක අපි හොඳට මිශ්‍ර කරගෙන විනාඩියක් විතර දැන් අපි අපේ පුඩින් එක තඹ ගන්න. එහෙම නැත්නම් ස්ටීම් කරගන්න භාජනයට දාගන්න ඕනේ. ඔයාලේ භාජනය පොඩ්ඩක් වටේට තෙල් ගාලා හදාගන්න. ඔයාලා දැන් මේක මේ වගේ ෆොයිල් පේපර් එකකින් හරි එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක කෙසෙල් කොලයකින් වහගන්න. ඒ වගේ මොනවා හරි මේ වාෂ්ප ඇතුළට වැටෙන්නේ නැති වෙන්න ඔයාලා මේක වහගන්න. මේ ෆොයිල්ම අවශ්‍ය නැහැ. කෙසෙල් කොලයකින් උනත් ඔයාලට වහගන්න පුළුවන්. වාෂ්ප ඇතුළට වැටෙන්නේ නැති වෙන්නයි ඕන. හරි දැන් අපි මේක විනාඩි 45ක් 50ක් වගේ කාලයක් මේක හොඳට ස්ටීම් කරගන්න ඕනේ. ඔන්න අපේ පුඩින් එක දැන් අපි විනාඩි 50ක් විතර මම මේක ස්ටීම් කරගෙන තියෙන්නේ. ඔයාලා ඉතින් මේක ස්ටීම් වෙලා ඇද්ද කියලා බලලා මදි නම් ඔයාලට පුළුවන් ආයෙසරයක් මේක ස්ටීම් කරගන්න. ඉතින් ඔයාලා කොහොමද මේක බලන්නේ? ඔයාලා ටූත් පික් එකක් හරි පොලිරටුවක් හරි කමක් නැහැ අරගෙන මේ වගේ ඔයාලගේ පුඩින් එකට ගහලා යටටම ගහලා බලන්න. මෙහෙම ගන්නකොට මේකේ ගෑවිලා තියෙනවද කියලා. ගෑවිලා නැත්තම් ඒක හොඳට ස්ටීම් වෙලා ඇති. ඒ කියන්නේ පුඩින් එක ගානට තියෙනවා. දැන් අපි මේ පුඩින් එක නිවෙන්න අරන් තියාගමු. ඔන්න අපේ පුඩින් එක දැන් හොඳට නිවිලා තියෙනවා. අපි දැන් මේක වෙනත් භාජනයකට දාලා කපලා බලමු මේකේ රස කොහොමද කියලා. අපි මේක පොඩ්ඩක් පුරුල් කරගමු. ඔයාලා මේ ගන්න භාජනය අනිවාර්යයෙන්ම තෙල් පොඩ්ඩක් ගාලා ගන්න නැත්නම් ගැලවෙන්නේ නැති වෙයි. ඔන්න ළමයි මගේ එකෙත් අඩිය ඇලුනා තෙල් ගෑවිලා මදි මට. ඒ හින්දා ඔයාලා හොඳට ගන්න භාජනේ තෙල් ගාලා ගන්න. එහෙම නැත්නම් ඔයාලා වීදුරු භාජනයක වගේ ඉතින් ඔයාලට මේ වාෂ්පෙන් තම්බන්න පුළුවන් වීදුරු භාජනයක් අරන් ගන්න. එතකොට මේක ලස්සනට ගලව ගන්න පුළුවන්. මම වෙනදා ලස්සනට ගලව ගන්නවා. අද ඔන්න වීඩියෝ එකේ මට මේක කරගන්න බැරි වුණා. ඉතින් මෙහෙම ඒවත් වෙනවනේ. එතකොට ඔයාලා හොඳට දැනගන්න ඕනේ ඔයාලා ගන්න භාජනය හොඳට බටර් හෝ මොනවා හරි තෙල් එකක් ගාලා ගන්න. ඔයාලා එහෙම ගාලා මේක හදනකොට එහෙම ගාලා බලලා ගැලවෙනවද නැද්ද ගැලුණා නැද්ද කියලාත් මට පොඩි කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා මෙන්න මේ ඊටාම රසයි මේ පුඩින් එක. මේක හදනකොට ඔයාලා අර හදාගන්නේ අපි බටර්ස්කොච් සෝස් එක. අන්න ඒ වෙලාවේදී පැණි එක ඒ කර ගන්න එපාත් මීටත් වැඩිය තවත් පොඩ්ඩක් අඩුවෙන් වගේ ගන්න ඕනේ. මගේ මේක පොඩ්ඩක් ඒකත් මට වැරදුනාද මුලින් ඉඳන් මේක උනේ මගේ වීඩියෝ එක ගන්නකොට මගේ කැමරාව එකේ පොඩි අප්සෙට් එකක් ගිහිලා පොඩ්ඩක් වෙලා ගියා. ඒකෙන් මගේ එක පොඩ්ඩක් මේ කැරමල් වුණා වැඩි වුණා. ඒ හින්දා මෙච්චර මේ අර වටලප්පන් එකක වගේ පාට තියෙන්නේ. මෙච්චරම පාටට ඕනේ නැහැ. හැබැයි රසය වෙනසක් නැහැ. හරිම රසයි. ඔයාලත් ඉතින් මේක හදලා කාලා බලන්න. ඔයාලටත් හිතේ වෙන පුඩින් කනවට වැඩිය ගොඩාක් රසයි. මේක අඩු වියදමින් පොල් කිරි දාලා හදා ගන්නත් පුළුවන්. ඔයාලට පොල් කිරි නැත්තම් ටින් කිරි එහෙම නැත්තම් එල කිරි දාලා හදා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඉතින් එහෙනම් ඔයාලා කාලා බලලා මට රස කියන්න. අනිවාර්යෙන් හදා ගන්න. එහෙනම් මං ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. බුස්සාරණයි.